අද පුදුම තරම් ලස්සන දවසක් කියලා මට හිතෙනවා. අහස නිල් පැහැයට හුරු දම් පැහැයක්. පුදුම ලස්සනක්. දකිනකොටත් ආස හිතෙනවා. ඉතින් චූටි බබා උදෙන්ම නැගිට්ටාද. පේනවනේ නැගිටපු ගමන් අම්මිට ගේ අතු ගහලා දෙන්න ඕනි කියලා කොස්සත් අරගෙන ඉතින් ලෑස්ති වුණා. මේ අතු ගානවා කියලා ඉතින් ගේ හැමතැනම කුණු ටික අරන් යනවා. මොනවා කරන්නද ඉතින්? එයා ආස දෙන්නේ. කරන්නත් ඉඩ දෙන්න ඕනේ ඉතින්. ඉතින් ඊට පස්සේ අම්මිවාගේ මල් ගස් ටික මැරෙනවනේ කියලා මේ වතුර දාන්න පටන් ගත්තා ඉතින්. පුළුවන් ඉතින් ඉතින් චූටි කෝප්පයක් අරගෙන එයා ඉතින් මල් ගස් ටිකට වතුර දාන්න පටන් ගත්තා ඉතින්. ඊට පස්සේ ඒක කරලා අම්මිවාගේ වලන් ටික හොදලා දෙන්න ඕනේ කියලා ඉතින් මේ භාජන ටික හොදන්න පටන් ගත්තා. ඉතින් මට මේවා දකිනකොට ඉතින් ඇත්තටම හරිම සතුටුයි. යාළට මේ දේවල් දැනෙන එකම ඉතින් ලොකු දෙයක් නේ. අම්ම වෙනුවෙන් මේ දේවල් වලට උදව් කරන්න ඕනි කියලා පුංචි කාලේ ඉඳන් ඉතින් අද රස කෑමක් හදන්න ඉඳාගෙන ඉන්නවා පොලොස් වලින්. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා හැමෝටම ඉතින් ආරාධනා කරනවා. එකතු වෙන්න මගෙත් එක්ක බලමු මේ හදන රස කෑම මොකක්ද කියලා ඉතින්. ආන්දරේ ඉනිමගත් ගහට තියලා මෙන්න මේ විදිහට ඉතින් පොලොස් ගෙඩියක් කඩා ගත්තා. ඔන්න ඉතින් මගේ ආදරණීය දුවල පුතාලා පොලොස් වල කිරි දැකපු නැති අය ඉන්නවනම් මේ තියෙන ඉතින් පොලොස් කැඩුවාම කිරි ටික. ඉතින් පොලොස් වල කිරි පහසුවෙන්ම පොලොස් කොස් වල යවා ගන්න පුළුවන්. අතේ පොල් තෙල් ටිකක් වතුර ටිකක් ගාගත්තාම ඒ වගේම කපලා දාන භාජනයේට, ඒ කියන්නේ වතුර තියෙන භාජනයේට පොල් තෙල් ටිකක් එකතු කරගන්න. එතකොට භාජනයේ තෙල් ගෑවෙන්නේ කොහොල්ල ගෑවෙන්නේ නැහැ. අතේ කොහොල්ල ගෑවෙන්නේ නැහැ ඉතින්. අපිට ලස්සන වැඩේ ආසාවෙන් කරගන්නත් පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට පොලොස් ගෙඩිය කපලා චූටි චූටි ඉතින් කුට්ටි හදා ගන්නවා. මොකද ඊට පස්සේ මේක තම්බ ගන්න ඕනේ. මේ මම දැන් මේ වතුරට පොල් තෙල් එකතු කරලා තියෙන්නේ. ඉතින් කොහොල්ල චුට්ටක්වත් ගෑවෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මම මේක ප්‍රෙෂර් කුකර් එකේ තමයි ඉතින් තම්බ ගන්න හදන්නේ. ඒක ඉතින් මට ලේසි නිසා. ඉතින් මේ විදිහට ප්‍රෙෂර් කුකර් එකටත් මම පොල් තෙල් ටිකක් ලුණු ටිකක් එකතු කරගන්නවා. එතකොට ප්‍රෙෂර් කුකර් එකෙත් කොහොල්ල ගෑවෙන්නේ නැහැ. ඉතින් මම දැන් මේ ටිකත් අරගෙන යනවා අම්මලා ගෙදරට. මොකද මගේ ගෑස් එක ඉවර වෙලා. ඉතින් මම මේ විදිහට අම්මලා ගෑස් ලිපේ තියාගත්තා. ඉතින් පොලොස් ටික තැම්බෙන්න ප්‍රෙෂර් කුකර් එකක් ගන්න කවුරු හරි බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඉතින් මේ චූටි දේ ඔයාලා වෙනුවෙන් ප්‍රෙෂර් කුකර් එකක් ගන්නකොට හොඳ බ්‍රෑන්ඩ් එකකින් බලලා ගන්න. ඒ වගේම තමයි අද අපි මේක තම්බ ගන්නකොට මොනවා හරි දෙයක් දාලා එක පාට මූඩි විවෘත කරන්න යන්න එපා. මොකද මේකෙන් වාෂ්ප පිට වෙනවා. විනාඩි 15ක් 20ක් වගේ යනකම් ඉතින් විනාඩි 15කට 20කට පස්සේ මේකේ මූඩි විවෘත කරන්න. ඉතින් මේ ප්‍රෙෂර් කුකර් එක කියන්නේ ඉතින් අනතුරක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. අපිට අත්‍යවශ්‍ය උපකරණයක් ඉතින් කල්පනාවෙන් පරිස්සමෙන් පාවිච්චි කරාම ඇත්තටම අපේ වැඩවලට ගොඩාක් පහසුයි. ඉතින් කතාවෙන් කතාව ඉතින් ඔන්න මම පොලොස් ටික තම්බ ගත්තා. ඉතින් මේ පොලොස් ටික දැන් තම්බගෙන හොඳට කුඩු කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් රසවත් රොටියක් ඔන්න අපි හදන්න යන්නේ මේකෙන්. ඉතින් දැන් මේකට අපි පාන් පිටි ටිකක් ඒ වගේම කපාගත්තු කැරට්, බීලුණු, සුදු ලුණු, ලීක්ස් වගේ දෙයක් තියෙනවා නම් ඇත්තටම රසවත්. ඊට පස්සේ අපි මේ කපාගත්තු එළවලු ටික, බීලුණු ටික ඔක්කොම දාලා ඉතින් ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට මම එකතු කරගන්නේ මිරිස් කුඩු. ඉතින් ඔයාලට තියෙනවා නම් කෑලි කුඩු ටිකක් එකතු කරගන්න හරිම රසවත්. ඊට පස්සේ අන්තිමට පොලොස් ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ටෙම්පරාදු කරගත්තට නැතිලා අපි පාන් පිටියකට මේ මිශ්‍රණය ඉතින් කවලම් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ ටික ඔක්කොම ඉතින් හොඳට අනා ගන්න තමයි තියෙන්නේ. වතුර එකතු කරන්න යන්න එපා මුලදී. මොකද පොලොස් වල වතුර ගතිය තියෙන හින්දා ඉතින් පිටි ටිකත් එක්ක අනාගෙන මදි වුණොත් විතරක් වතුර ගතිය චුට්ටක් එකතු කරගන්න. මේකට ලුණුයි පොල් තෙලුයි තා එකතු කරගන්න ඕනේ. එතකොට තමයි මේක ගොඩාක් රසවත් වෙන්නේ. ඉතින් අපේ ලොකු පුතාට ඕනි කිව්වා ඉතින් මේක තනියෙන් හදලා බලන්න. ඉතින් ඔන්න දැන් එයා අනනවා ඉතින්. ඉතින් මේ විදිහට හොඳට අනා ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ගුලි කරලා මේක පැය 2ක් 3ක් වගේ
අපි මේක වහලා පැත්තකින් තියන්න ඕනේ මෙන්න මේ විදිහට ඉතින්. ඊට පස්සේ පැය 2-3කට පස්සේ පිටිකුලි ටික තමයි ඉතින් මේ අපි හදාගත්තු පොදුම සුවඳක් තියෙන්නේ ඇත්තටම තෙම්පරාදුවේ සුවඳ. ඊට පස්සේ අපි මේක වඩා ගන්න තැටියට පොල් තෙල් ටිකක් ආයෙ එකතු කරලා මේ විදිහට ඉතින් රොටිය හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔන්න දැන් ලොකු පුතා ඉතින් රොටි ටික හදනවා. ඉතින් මේ රොටි එක ගොඩාක් රසවත් වගේම පෝෂණ ගුණයෙන් ගොඩාක් වැඩි කෑමක්. ඉතින් ඇත්තටම චූටි බබාලට එහෙම බර වැඩි වෙන්නේ එහෙම හදලා දෙන්න. ඉතින් මම මේ විදිහට ඉතින් වඩාගත්තු රොටිය මේ විදිහට ඉතින් කබලේ දාලා පුච්ච ගන්නයි යන්නේ. ඉතින් රොටි කබලේ හදනකොටත් හරිම රසයි. අමුතුම රසක් ඉතින් ඒකේ තියෙනවා ඉතින්. ඉතින් මම මේ විදිහට දැන් රොටි ටික පුතා හදලා දීපු ටික ඉතින් පුච්ච ගන්නවා. ඉතින් මේක කන්න චිකන් හොද්දක් ගොඩාක් රසවත්. ඉතින් ඔන්න මං විදිහට රොටි ටික හදාගෙන ඉවරයි. මං ඉතින් ප්ලේන් ටීත් හදාගත්තා. දැන් ඉතින් අපි මේක රස බලන්න තමයි ඉතින් යන්නේ. ඉතින් අපි මේක රස බලන්නම්. ඉතින් ඔයාලා ආයෙත් මගේ වීඩියෝත් එක්ක එකතු වෙන්න. හැමෝටම ගොඩාක් ආදරේ. පරිස්සමෙන් සතුටින් ඉන්න එහෙනම්.